තෙරුවන් සරණයි. අද අපි මේ සිත ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. මේ විදියට අපි ටිකෙන් ටික සිත ගැන කතා කරමින් මේ ගමන් කරන්න යන්නේ දුක නැති කිරීමේ මාර්ගයටයි. දුක නැති වෙන්නේ කොහොමද? ඒ අවබෝධයට අපි එන්නේ කොහොමද? ඒ ගැන අද ටිකක් කතා කරමු. අපි මේ නිවන ගැන, බුද්ධත්වය ගැනයි කතා කරන්න යන්නේ. හොඳයි. ප්‍රඥා දර්ශනය යනු ප්‍රඥාවෙන් දැකීමයි. මේ නිවන, බුද්ධත්වය කියන දේ තේරුම් කළ හැක්කේ ඒ වගේම මේ ධර්මතාවය අවබෝධ කළ හැක්කේ ප්‍රඥාවන්තයාට පමණයි. ඔයාලා වීරිය කළොත් අනිවාර්යයෙන්ම මේ අවබෝධ කළ හැකි. අපි මුලින්ම බලමු මම යනු කවුරුන්ද? පුංචි ඇසට නොපෙනෙන තරම් අංශු ටිකක් එකතු වෙලා හැදුණු ශරීරයක් මේ. මම කියලා කෙනෙක් හැදුනේ අන්න එහෙමයි. ඒ රූපය බාහිර අනෙකුත් සියලු දේට තණ්හාවෙන් බැඳීමක් ඇති කරගත්තා. ඒ නිසා බැඳීම මත සසරක් නිර්මාණය කරගත්තා. හැබැයි මම කියා කෙනෙකු නැති බව ඔබ අවබෝධ කළොත් බාහිර සියලුම දේත් පුංචි අංශු වලින් නිර්මාණය වූ දෙයක් බව ඔබ ඔබම තුලින් අවබෝධ කර ගන්නවාමයි. එහෙනම් මේ සියල්ල බොරුවක්, මායාවක් බව අවබෝධ කළ හැකි වෙනවාමයි. ඒ විට ඔබට නිවන සාක්ෂාත් කළ හැකි. මේ සියලුම දේට හේතුවක් උනේ සිතයි. වැටුණා නේද? මේ දුක ඇති උනේ අවිද්‍යාව නිසා කියලා. මේ නොදැනුවත්කම ඔබම අවබෝධ කළ දවසටයි නිවන යනු කුමක්දයි ඔබටම දැනෙන්නේ. අතීත, වර්තමාන, අනාගත යන කාලයන්ට හසු නොවන නිසා මෙය අකාලිකයි කියා ඔබට පහදා දෙනවා. අතීතයේ සිදුවුණු සියලුම දේ මෙන්න මේ කියන මොහොත තුල, ඒ කියන්නේ වර්තමාන මේ මොහොතට මතකයට එනවා. ඊට පස්සේ අපි දුක් වෙනවා, අඬනවා. හැබැයි ඒ සියලුම දේ මතකයට පමණයි එන්නේ. ඒ ගැන හිතා දුක් වෙන එක වරදක්. ඇයි දන්නවද? ඔබ මේ වර්තමානයත් එතකොට ගත කරන්නේ දුකින්මයි. මේ මොහොත තුල සතුටින් ඉන්න. මොන දේ කොහොම සිද්ධ වුණත්. එතකොට අනාගතයේම සතුටින් ගත කරන්න පුළුවන්. නැත්නම් අතීතයේ මතක අපි හිතන තරම් සුන්දර නොවුන නිසා ඉස්තර සතුටින් හිටියා. ඒත් දැන් මම පුදුම දුකක් විඳින්නේ. එහෙම මොන දේ කීවත් ඒ සියල්ල මතකයක් පමණයි. අනාගතේ මට මොකක් කරගන්න පුළුවන් වෙයිද? මට මොනව වෙයිද? හෝ වෙනත් දේවල් හිතා කියා ඔබ සිතනවා. නමුත් තවම ඒ අනාගතය එළඹුණේ නැහැ. එහෙනම් ඔබ කළ යුත්තේ මේ මොහොත තුල සතුටින් ගත කිරීමයි. එතකොට ඔබ හැමදාම ජීවත් වෙලා ඉන්නේ සතුටින්මයි. තේරුණාද? ආයේ කවමදාකවත් ඔබට මතකයෙන් හැරෙන්නට, ගතින් ආපහු යන්න බැරි වෙනවාමයි. දැන් තේරුණාද මේ සිතුවිලි නිසා දුක් විඳින හැටි? මේ ජීවිතේ ස්ථිර නැහැ. ක්ෂණයක් පාසා ඇති වෙමින් නැති වෙමින් යන ධර්මතාවයක් මේ. ඔබ උත්සාහ කරන්න හැකි තාත් උපරිමයෙන්. තේරුණා නේද? ඇසට පෙනෙන රූප බොරුවක්, කනට ඇහෙන ශබ්ද එතනම ඇති වෙනවා, සමගම නැති වෙනවා. නානත්ත් කායා නානත්ත් සංඥා. එක කයට එක විදියටයි මේ සංඥා දැනෙන්නේ. ප්‍රඥාවන්ත විය යුත්තේ අන්න ඒ නිසාමයි. තේරුණාද ඔබට? ඇස, කන, නාසය, දිව, කය යන මේ ආයතන පහට බාහිරින් සිත හරහා සංඥා ජාලයක් ගලාගෙන එනවා. ඔබ ඒ ටික උපාදානය කරගෙන හඬනවා, වැළපෙනවා. ඒ නිසා සසරක් ගොඩනගා ගන්නවා. ඒකයි අවබෝධයට එන්න අමාරු. අවිද්‍යාව නිසා විද්‍යාව යටපත් වෙනවා.
ඒ නිසා ඔබ උත්සාහ කරන්න විද්‍යාව පහළ කරගන්න. බුදුන් දැකිය හැක්කේ ඔබ තුලින්මයි. බාහිර සියලු දේ මායාවක් බව ඔබට වැටහෙවි. මේ ධර්මතාවය ඔබ තුලින්ම අවබෝධ කළාට පසුව මේ සියලු දේ අවබෝධ වීමට නම් අඩුම මේ වන විට ඔබ සෝතාපන්න භාවයටවත් පත් වී සිටිය යුතුය. එහෙනම් නැවත වීඩියෝ එකක් කරහා ඔබ සමග එකතු වෙන්නම්. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.